විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදයෙන් ආරක්ෂා ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. තරුවලල්ලේ තුන්වන ලග්නය තමයි මිථුන රස කියලා කියන්නේ. මිථුනේ ඉපදිච්ච ඔබත් බලන් ඇති මේ ජූනි මාසයේ දෙවනිදා බ්‍රහස්පති ග්‍රහයක් කටක රාශි උච්ච වෙනවා. බලවත් වෙනවා. ඔබේ කේන්දරේ ධනය ගැන පෙරණුම් කරන ස්ථාන. ඔබේ කේන්දරේ දෙවැන්නු ධනස්ථානගත කර බ්‍රහස්පති බලවත් වෙලා ගමන් කරනවා. ඔක්තෝබර් මාස දක්වා ඔබට විශාල ධන යෝගයක් ක්‍රියාත්මක කරලා ඔබ දන්නවා. මේ ජූනි මාස දෙවනිදා බ්‍රහස්පති කටක රාශි උච්ච වෙනවා. ඉතින් ඔබ මෙතෙක්කල් බලාපොරොත්තු හිටපු ස්වර්ණමය අවධිය උදා වෙන්න යන. මම මේ වීඩියෝ එක දාන කොටත් විතොල්ලක් නිපදිච්ච කට්ටියට සල්ලි ප්‍රශ්න තියෙනවා. දැන් මොකද බාධක ග්‍රහය ලග්නේ ගමන් කරන්නේ දුර්වල වෙනවා. 2024 ඉඳලා ඔබට සල්ලි ප්‍රශ්න අතේ සතිය නැති වෙනවා. කොච්චර උත්සාහ කරලා දියුණු වෙන්න අමාරුයි. බාධක තියෙනවා. විවිධ ව්‍යාකූලතා හිතේ තියෙනවා. ඒ වගේම එක්කෝ සල්ලි ගත්තොත් එබ අසනීප තත්ත්වයක් වෙනුවෙන් හරි සල්ලි නාස්ති වෙනවා. ඉතින් මෙච්චර කල් ඔබගේ ජීවිත කතාවේ අඳුරු පැතිකඩ ඔන්න නිමා වෙන්න යන්නේ. බ්‍රහස්පති දෙකේ ගමන් කරද්දී කටෝර විදිහට කාර්කස් විදිහට ඔබ කාරොත් කතා කරන්නේ ආදරණීය විදිහට කතා කරන්න පෙළඹෙනවා. සුදුසාර සුදුසුදන ලබා දෙන්න ගෞරව දක්වේ උත්තර ගෞරව කරන්න මිතුන් ලක්ෂධාරින් උනන්දු වෙන උත්සාහවන්ත වෙනවා. බ්‍රහස්පති දෙකේ ගමන් කරද්දී බෞද්ධ පොත්පත් කියවන්න ආගමානුකූල පොත්පත් ග්‍රන්ථ කියවන්න ඔබ ආශාවක් දක්වනවා. ගුරු දෙකේ ගමන් කරද්දී තමර තිබෙනා වූ අභියෝග ඔබට රාජෝග බවට පත් කරගන්න හැකියා ශක්තිය තිබෙනවා. ජීවිතේ තිබෙනා වූ ඍණ ශක්තිය කරදර බාධක ඉවත් කරගන්න වාසනාව තිබෙනවා. ඔබේ කේන්දරේ දහවැන්නාධිපති දෙකේ ගමන් කරද්දී රස්සාවේ උපරිම තැනකට ගිහිල්ලා මුදල් හම්බ කරගන්න. මොකද තැනකට එන්න ඔන්න වාසනාව උදා කර දෙලා තියෙනවා. ඔබගේ ජීවිතයේ රස්සාව මෙතෙක් කල රස්සාව හරියට කරන් ගියේ නැත්තම් කාලට වෙලාවට රැකියාවට ගිහිල්ලා නැත්තම් රස්සාව එපා වෙන තරම ප්‍රශ්න කරදර බාධක ඒලා නම් බ්‍රහස්පති දෙකේ ගමන් කරද්දී ඔබට ඔබගේ රැකියාව සතුටු වෙන්න පුළුවන්. මුදලක් ලැබෙන එක රුපියල් 20000 හරි පඩි වැඩි වෙන්න පුළුවන්. 30000කින් පඩි වැඩි වෙන්න පුළුවන්. ඔබ රුපියල් 20000ක් ගන්න කෙනෙක් නම් රුපියල් 30000ක් හරි පඩි වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එකක් කරන කෙනෙක් වෙනදාට මාසේ ආදායම රුපියල් ලක්ෂයෙන් ලක්ෂ එකමාරක් වෙන්න පුළුවන්. මම ඔබට ඉගියක් ලබා දෙයි විශ්වෙන්. හැබැයි විශ්වෙන් කියන්න එපා මේ ධනයෝගේ ක්‍රියාත්මක වෙනකොට අනේ ඔය කියන බොරු අපිට සල්ලි හම් වෙන්නේ නැහැ කියලා කියන්න එපා. එහෙම කිව්වොත් ඔබගේ පර්ස් එකට දැනෙයිදී. මොකද බ්‍රහස්පති දෙකේ ගමන් කරද්දී ඕනම කෙනෙකුට ධනය ලබා දෙනවා. මේ ධනකාරක බ්‍රහස්පති ධනකාරක ග්‍රහය මුදල් පසුම්බී ගමන් කරනවා. සල්ලි ලැබෙන ශක්තිය බ්ලොක් වෙලා නම් ඔන්නේ බ්ලොක් එක ඇරෙනවා. තමන් විශ්වයට විවෘත වෙන තමන්ගේ ධන ශක්තිය ධන කිරණ විශ්වයට ඕපන් වෙනවා. ඔබ හිතන මුදල් ලැබෙනවා. ඔබ ඉල්ලන විශ්වයේ මට අවශ්‍ය කරන ධනය දෙන්න. මගේ බිස්නස් එක කරගෙන වෙන්න තියෙන විශ්ව මාතෘකාව මට උදව්පකාර කරනවා. කියලා විශ්වයේ ඉල්ලන. ඔබට යන්න තියෙන මාර්ගය විවෘත වෙනවා. ඒ වගේ මේ කාල සීමා තොරදී ඔබට අභියෝග කරපු ගොඩක් දෙනා ඔබගේ ඉවත් වල ඈත් වෙලා යනවා. මේ කාල සීමා තොරදී විවාහය ප්‍රමාදයි නම් විවාහ ජීවිතයේ යම් අසාර්ථකතා තියෙනවා. ඔන්නේ අසාර්ථකතාව ඉවත් වෙනවා. ඔබට ආදරෙන් කතා කරන ඔබගේ ජීවිතයේ දියුණුවට සාර්ථකත්වයට මඟ පාදවල යහපත් කෙනෙක් ලැබෙනවා. ඔබ කසාද බදින කෙනා නැත්නම් විවාහයට ගන්න කෙනා ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට ගමන් කරන වාසනා ශක්තිය කියන උදා කරනවා. මෙච්චර කල්ප කරපු දේවල් වැරදුනා. කිසිම දෙයක් හරි ගියේ නැත්තම් ජූනි දෙකෙන් පස්සේ බලන්න හරියන්න පටන් ගන්නවා. ආය ජීවිතේ වෙනත් මාවතකට ගමන් කරා. බ්‍රහස්පති දෙකේ ගමන් කරද්දී ඔබට නිදන් වස්තු ලැබෙනවා. භූගත දේවල් ලැබෙනවා. ඒ වගේම බලය ලැබෙනවා. කීර්තිතර පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ කාර්ය සීමාව තුළදී ගුරුවරුන්ට දේශක වෘත්තිය දෙන කට්ටියට ඒ වගේම ඉගැන්වීම සහ ඉගෙනීමේ කටයුතු දෙන කට්ටියට මොකටද හොඳයි. මොකටද සල්ලි ලැබෙනවා. ඒ වගේ ප්‍රීතිමත් විදිහට තමන් කාලය ගත වෙනවා. බලාපොරොත්තු නොවෙච්ච විදිහට ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙනවා. සාර්ථකත්වයේ ඉනිපැත්තට ගමන් කරන්න අපර වාසනාව කෙනෙක් උදා වෙනවා. ජූනි 2 වෙනිදායි පස්සේ ඔබගේ ජීවිතයේ ඔබගේ මුහුණ ලස්සන වෙනවා. ලස්සන පෙනුමක් ලැබෙනවා. රන්වන් පාට පෙනුමක් ලැබෙනවා.
ඔබ රත්තරන් පළදින කෙනෙක් නම් රත්තරන් පළදින්න ආශා කරනවා. රත්තරන් ඔබ වෙත රන් බාන්න ඔබ වෙත ගලන් එනවා. ධනෙ ලැබෙනවා. ඒ වගේම රත්තරන් ලැබෙනවා, මණික් ලැබෙනවා, මණික් සම්පත් ලැබෙනවා. මේ කොහේ හිටියත් ලැබෙනවා. දහවැන්නාධිපති දෙකේ ගමන් කරද්දී ඔබට සිද්ධ වෙනවා විදේශගත වෙන්න. ලොකු රටකට යන්න මුදලක් වියදම් කරන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඔබ ලක්ෂ 7ක් වියදම් කරන්න පුළුවන්, ලක්ෂ 20ක් වියදම් කරන්න, ලක්ෂ 30ක් වියදම් කරන්න පුළුවන්. නමුත් ඔබට ලක්ෂ 8ක 10ක මාසික පඩියකට යන්න පුළුවන් ලොකු රැකියාවක් ලැබෙනවා. අනිවාර්යෙන් ඒ දවස් සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. විදේශගත ගමන ඔන්න වෙන තියලා මගදී නතර වුණා. නතර වෙච්ච රස්සාව ඔන්න හරියන කාලේ. හරියන පටන් ගන්නවා ජීවිතේ වෙනස් මාවතකට හැරෙන්න යන්නේ. බ්‍රහස්පති දෙකේ ගමන් කරලා සපවත් වාහන ලැබෙනවා, රසවත් ආහාර පාන ලැබෙනවා, කලට වෙලාවට ආහාර ටික ලැබෙනවා. බඩගින්න පිපාසින් හම්බෙන්නේ නැහැ. ප්‍රීති උත්සව වල ආරාධනා පත්‍ර ලැබෙනවා. ඒ වගේම අත ගහන හැම බිස්නස් එකම හරියන්න පටන් ගන්නවා. අවුරුද්දේ ශාඛා ආරම්භ වෙනවා. ආදායම් මාර්ග දෙක තුන විවෘත වෙනවා. මොකද බ්‍රහස්පති කියන්නේ මහත ග්‍රහ ලෝකයක්. ප්‍රමාණ විශාලයි. ඒ වගේම බ්‍රහස්පතිගේ උපග්‍රහය වෙනවා. අයෝ යුරෝපා ගැනීමේට් කැලිස්ටෝ වගේ ග්‍රහ ලෝක තිබෙනවා උපග්‍රහය. එනිසා නමුත් මේ බ්‍රහස්පති ග්‍රහයගේ තිබෙන ප්‍රබලත්වය තමයි උස්සල තිබ්බොත් ආයි උස්සල තිබ්බොත් ආයි වටන්නේ මත තියාගන්න. බ්‍රහස්පතිගේ මහදසාව අවුරුදු 16ක් තියෙනවා. කේන්දර පරීක්ෂා මම ලබාගත් අත්දැකීම් අනුව මේ බ්‍රහස්පති මහදසාවේ බ්‍රහස්පති කොහෙද තරඟ බලවත් විදිහට ඉන්නවා නම් ඊටමත් ප්‍රබලයි. ආයි උස්සල තියෙනවා ආයි වටන්න දෙන්නේ නැහැ. ශුක්‍රවේ දසාවක් වසර 20ක් තිබෙනවා. මේ බ්‍රහස්පති කියලා කියන්නේ දෙවියන්ගේ ගුරුවරයා. සුර ගුරු. ශුක්‍ර කියන්නේ අසුරයන්ගේ ගුරුවරයා. ශුක්‍රොත් හොඳට වැඩ දන්න දෙවි කෙනෙක්. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ නරකාංශික ගුරුකම් වලට රාක්ෂාකාරතුම උදව් කරනවා. බ්‍රහස්පති දෙවියන් හොඳාංශයේ ගුරුකම් වලට යහපත සඳහා කටයුතු කරන සංජීවනි ශාස්ත්‍රයේ ප්‍රබල බවටපත් වෙන්නේ ශුක්‍ර දෙවියන් නැත්තම් ශුක්‍රාචාර්ය රාක්ෂාචාර්ය. ඒ නිසා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයට බැරෝම නැතෝ මෙරි ග්‍රහ ලෝක දෙකක් තමයි ග්‍රහයන් දෙදෙනෙක් තමයි නවග්‍රහයන්ගේ බ්‍රහස්පති දෙවියන් සහ විශේෂයෙන්ම ශුක්‍ර කියලා කියන්නේ. ඒකේ රාහුසා කේතුගේ ශක්තියත් අවශ්‍ය වෙනවා මන්ත්‍ර ශක්තිය කාවැද්දීම සඳහා. ඉතින් මේ ඔබගේ ජීවිත කතාව ඔබට වෙනස් කරගන්න උදව් උපකාර කරන විශ්ව මාතාව සල්ලි ටික ලැබෙයි, විශාල ධනයක් ලැබෙයි. අර වෙනදාට තමන් හිස් වෙච්ච පර්ස් එකට රුපියල් 2000 5000ක් ඔබේ පර්ස් එකේ තියෙයි. ඒ වගේම සල්ලි නාස්ති වෙන්නේ නැති වෙයි. සල්ලි ටික හරියට කලබනාකරණය කර වියදම් කරයි. අනිවාර්යෙන් ඒ දේ සිද්ධ වෙනවා. නමුත් ඔබ ඔබගේ ජීවිතේ ඔබ උත්සාහවන්ත වෙන්න, එක දෙයක් එක දිගට කරයි යන්න. ඔබ වට්ටන්න කාටවත් බෑ. විශ්වය ඔබට උදව්පකාර කරනවා. ප්‍රකෝටිපති බවටපත් වෙන්නත් මාසෙකට විශාල ධන ස්කන්ධයක් තමන්ට ලං කර ගන්නත් විශ්ව මාතාව ඔබට උදව්පකාර කරනවා. හැබැයි ඉතින් එක වැඩක් කරලා ඉවර කම්මැලි කමේ පැයක් වැඩක් කරලා පැය 4ක් නිදාගෙන ඉන්න කට්ටිය නම් හරියන්නේ නැහැ. මම මේ කියන්නේ ටාගට් එකට වැඩ කරගෙන යන කට්ටියට මොලේ හදලා තියෙන කට්ටියට මොලේ නියුරෝන් ටික වැඩ කරන කට්ටියට මම කියන්නේ යම්සි ටාගට් එකක් තියෙනවා නම් මම කෝටිපතියෙක් වෙනවා වගේ ටාගට් එක ඇචීව් කරගන්න කටයුතු කරන්න මේ මාස 4 ප්‍රමාණවත් ඔබට හොඳ ගමනක් යන්න වාසනාව තිබෙනවා. අපි වර ධනාත්මක ලක්ෂණ පලාපල ප්‍රකාශයක් ලබා දුන්නා. අපගේ තරු කිරණ කියන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔබේ කේන්දරේ සංගවිච්ච රහස් ඔබට දැනගන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් ඔබගේ ජීවිතයේ අනාගතේ අතීතේ වර්තමාන සබ පුදුම කරන අනාගත රසක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබ ගැන විශ්මිත අනාගත ටිකක් ලබා ගන්න වගේම ඔබගේ ජීවිතය වෙනස් කර ගන්න ඔබ කැමති නම් මේ තිරියරිසන WhatsApp එකකට මගේ කේන්දරේ බලාගන්නේ කොහොමද? අය කරන ගාස්තුව කීයද කියලා WhatsApp එකට මෙසේජ් එකක් දාලා තියන්න. අපේ පණිවිඩය හඳුනාගෙන ඔබට මෙසේජ් එකක් වෙනවා කේන්දරේ පරීක්ෂා කරගන්න ආකාරය වල දැනුම් දෙනවා. ඒ වගේම ප්‍රබල විදිහට අපි ඔබේ කේන්දර පරීක්ෂා කරලා දෙන සියලුම යන්ත්‍ර මණ්ඩල ශාස්ත්‍රීය කටයුතු අපි හරවර කරගන්න පුළුවන්. කේන්දර පරීක්ෂාවට අමතරව গুপ্ত ශාස්ත්‍රීය කටයුතු, ප්‍රබල යන්ත්‍ර පළදවීම, ඒ වගේම මැණික් පළදවීම, ඒ වගේම නිවාස ආරක්ෂා කිරීම, සියලුම ප්‍රමාණ නැකත් සෑදී මේ ආදී සියලුම දේවල් විශ්වාසවන්ත විදිහට හරියට කරගන්න පුළුවන්. ඉතින් ඔබගේ තේරීමක් ඔබ දෙයක් හරියට කරගන්න කැමති නම් WhatsApp එකට මේ ෆෝන් නම්බර් එක ඇඩ් කරගෙන මෙසේජ් එකක් දාලා තියන්න මගේ කේන්දරය බලාගන්නේ කොහොමද? අය කරන ගාස්තු කීයද කියලා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.